ඉතින් හැමෝටම අපි ගොඩක් දවසකින් හම්බෙන්නේ. ඉතින් ගොඩක් කට්ටිය WhatsApp වලින් ඒ වගේම YouTube එකේ කමෙන්ට්ස් වලින් මම අහලා තිබ්බා මේ Chinese universities ගැන විස්තර එහෙම. ඉතින් මට ගොඩ දවසකින් ලොං වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඉතින් අපි අද කතා කරමු විස්තර ටිකක් කොහොමද Chinese university වලට apply කරන්නේ. ඒ වගේම කොහොමද scholarships ගැන එහෙම විස්තර අපි කතා කරමු. ඔයාලා දන්නවා ඇති මුලින්ම ගන්නවා නම් නම්බර් 1 විදියට මෙහෙ තියෙන්නේ බේජිං වල ෂින්වා කියන යුනිවර්සිටි එක. ටී ෂින් හුවා කියලා තමයි ඉංග්‍රීසි වලින් තියෙන්නේ. සාමාන්‍යයෙන් ප්‍රොනවුන්ස් කරන්නේ ෂින්වා කියලා. මේ යුනිවර්සිටි එක තමයි දැනට චීනයේ තියෙන අංක 1 යුනිවර්සිටි එක. එතකොට මේකට යන්න නම් රික්වයර්මන්ට් ගොඩක් වැඩි. IELTS වලින් එනවා නම් 6.5කට වඩා වගේ තියෙන්න ඕනේ. ඒ වගේම HSK level එක HSK 5 වලට වැඩි වෙන්න ඕනේ. මම කියන්නේ undergraduate එනවනම් කියන්නේ bachelors වලට. ඒ වගේම ඒ කියන්නේ ලකුණු සාමාන්‍යයෙන් ඒ කියන්නේ HSK වල දෙන ලකුණු 80ට වඩා වගේ වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ ලොකු වගයක් ඕනේ කරනවා. ඒ වගේම masters වලට apply කරනවා නම් අපිට 3.5ට වගේ GPA එක තියෙන්න ඕනේ. 3.5ත් 4.0 3.5 4.0 වගේ අතර අගයක් තියෙන්න ඕනේ ඉහළ අගයක්. එතකොට CSC scholarship ඒ කියන්නේ Chinese government scholarship ගැන අපි කතා කරනවා නම් මේක චීන රජයෙන් දෙන ඉහළම ශිෂ්‍යත්වය චීනය ඉගෙන ගන්න එන ළමයෙක්ට. එතකොට මේකෙදි සාමාන්‍ය මාසෙකට යුවාන් 3000ක් සාමාන්‍ය ඩොලර් 400 ගාණක් 450ක් 410ත් 450ත් වගේ අතර ගාණක් මාසිකව හම්බෙනවා. කියන්නේ මාස්ටර්ස් වලට තියෙන අවුරුදු 3ටම. ඒ වගේම ෆ්‍රී ඇකොමඩේෂන් හම්බෙනවා. ඒ කියන්නේ යුනිවර්සිටි එකේ නම් හොස්ටල් එක වලට රූම් එක හම්බෙනවා. බෙඩ් එක ඒ විදිහට හොඳ රූම් එකක් එක්ක ඩබල් රූම් හරි ඒ වගේ තමයි ගොඩක් තියෙන යුනිවර්සිටිස් වල. යුනිවර්සිටි එකෙන් යුනිවර්සිටි එකට ඒ දේවල් වෙනස් වෙනවා. එතකොට ඔයාලට මෙඩිකල් ඉන්ශුරන්ස් එක විදිහට මම හිතන්නේ යුවන් 800ක් වගේ ගෙවන්න තියෙනවා වාර්ෂිකව කියන්නේ අවුරුද්දකට. එතකොට ඉතින් CSC වගේ හම්බුනොත් ඒක ගොඩක් හොඳයි. මොකද ඒ කියන්නේ අඩු වියදමකින් ඔයාලට මාස්ටර්ස් කරන්න පුළුවන් මෙහෙ. චයිනීස් එක තමයි ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නේ. මොකද චයිනීස් ලැන්ග්වේජ් එක ටිකක් අමාරු නිසා ටිකක් නෙමෙයි ගොඩක් අමාරුයි. හැබැයි දැන් මම මෙහෙ කරන්නේ බැචලර්ස්. එතකොට අපිටත් ඕනේ කියන්නේ බැචලර් අපි අවුරුදු 4න් අවුරුදු 4 අපි ඉවර වෙද්දි අපි HSK4 සපරලා තියෙන්න ඕනේ අපේ ඩිග්‍රී එක ගන්න සුදුසුකමක් විදිහට. එතකොට අපිට ඒක ඇත්තේ ඒ කියන්නේ මේ බැචලර් චයිනා වල බැචලර් කරපු කෙනෙක්ට මේ මාස්ටර්ස් ඇප්ලයි කරන්න CSC ස්කෝලර්ෂිප් සඳහා. එතකොට ඒක ප්‍රමාණවත් සහ එතකොට යුනිවර්සිටියෙන් අපි ගන්න ඕනේ ඒ ඉංග්‍රීසි සර්ටිෆිකේට් එක ගන්න ඕනේ. අපි ඉංග්‍රීසි වලින් මේ කරා කියලා මේ චයිනීස් වල බැචලර් එක. අමතර සුදුසුකමක් තමයි HSK level එක. ඉතින් විවිධ හේතු මත තියෙනවා. නමුත් CSC ස්කෝලර්ෂිප් එක මාස්ටර්ස් වලට හම්බුනොත් ඉතින් ගොඩක් හොඳයි. ඔයාලට වියදමක් නැතුව ඔයාලට ලංකා මුදලින් කීයද ලක්ෂ 1.10ක් වගේ ගාණක් වගේ මාස්ටර්ස් කියන්නේ මාසෙන් මාස වලට හම්බ වෙනවා. ඒ වගේ මුදලක් ඔයාගේ වැඩ කටයුතු කරගන්න ගෙවල් වල කියන ගෙදර දෙමාපියන්ට කරදරයක් නොකර ඔයාලට ඒ වගේ ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට අන්ඩර්ග්‍රැජුවේට් වෙනවා නම් තමයි අර ඔයාලට ගොඩක්ම ඕනේ කරන්නේ HSK level එක. කියන්නේ ඊළඟට ගත්තොත් පීකින් යුනිවර්සිටි එකත් ඒ වගේ පීකින් එකට කියන්නේ දෙවෙනියට තියෙන විශ්වවිද්‍යාලය තමයි චීනෙම හොඳටම තියෙන. එතකොට ඒකට ඇප්ලයි කරනවා නම් ඒක ඔයිටත් වඩා හැබැයි ටිකක් බලනවා. සාමාන්‍ය HSK 6 වගේත් බලනවා වෙලාවකට. එතකොට 210කට වඩා වගේ ලකුණු තියෙන්න ඕනේ දැන් තියෙන තත්ත්වය හැටියට. මම කියන්නේ හොඳ මේවනේ ටොප් රෑන්කින්ස් ඒවා සාමාන්‍ය නෝමල් යුනිවර්සිටි වලට නෝමල් කියන්නේ එහෙමත් නෙමෙයි සාමාන්‍ය ටොප් වල වඩා පොඩ්ඩක් හරි පල්ලෙහෙන් තියෙන යුනිවර්සිටි වලට දානවා නම් HL ලොකු ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඔයාලා සාමාන්‍ය නෝමල් HSK ඉල්ලන්නේ HSK 4 එක. අපිට උනත් තියෙන්නේ HSK 4 එක. ඉතින් ඔයාලා මෙහෙ එනවා නම් අනිවාර්යෙන් චීනේ එනවා නම් අඩුම කියන්නේ චයිනීස් කතා කරන්න මේ අඩුම ස්පීකින් හරි හදාගෙන එන්න. මොකද මෙහෙ සාමාන්‍යද අපි මම මෙහෙ ඉන්න කෙනෙක් විදිහට මං ඉන්නේ තියන්ජින් වල චයිනා වල. එතකොට සාමාන්‍යයෙන් නෝමල් කියන්නේ
සාමාන්‍ය ජීවිතය ජීවතන මිනිස්සු ගොඩක්ම චයිනිස් ලැංග්වේජ් තමයි චයිනිස් භාෂාව තමයි මේ මිනිස්සු යස් කරන්න. මොකද මෙයාලා ඉංග්ලිෂ් යස් කරන ගොඩක්ම අඩුයි. ඉතින් සාමාන්‍යයෙන් අපේ ෂොප් එකකට ගියත් හැම දෙයකටම චයිනිස් වල ඉතින් ට්‍රාන්ස්ලේටර් තමයි ඉතින් ඒතර ගොඩක් අය යස් කරන්නේ. ඉතින් සෝ normally daily speak කරන විදිය. එතකොට එහෙම ටිකක් ඉගෙනගෙන ඉන්න ඔයාලා ඉංග්ලිෂ් ලැංග්වේජ් කරන්න පුළුවන්. හැබැයි ඔයාලා මූලික දැනුම ඕනේ. ඉතින් HSK අඩුම 3 වත් ඕනේ. මමත් මේ දවස්වල HSK මේ 4 එකට තමයි මහන්සි වෙන්නේ. ඉතින් මොකද අපිට ඒක ඕනේ නිසා අපි ග්‍රැජුවේට් වෙද්දී අපිට ඒක අමතර සුදුසුකමක් විදිහට ඕනේ කරනවා. ඉතින් මේ වගේ දේවල් තමයි තියෙන්නේ. එතකොට මෙහෙ ගත්තොත් දැන් මම ඉන්නේ තියන්ජින්. එතකොට සමහර අගනගරයේ බේජිං. එතකොට බේජිං වල ශින්නාවල CSC හම්බුනොත් සාමාන්‍යම යුවන් 3000ක් දෙන එක 3500ක් වගේ වෙන්නත් පුළුවන්. මොකද ටොප් ස්ටුඩන්ට්ස් ලානේ ගන්න. එතකොට යුනිවර්සිටි එකෙන් සාමාන්‍යයෙන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ස්කෝලර්ෂිප් එක වැඩි වෙන්නත් පුළුවන්. සාමාන්‍ය නෝමල් මේ නෝර්ත් චයිනා සවුත් චයිනා අතර ගත්තොත් සාමාන්‍ය යුවන් 3000ක් තමයි CSC හම්බුනොත් හම්බෙන්නේ. එහෙම තියෙනවා. සාමාන්‍ය CSC ලැබුණ නැත්නම් බැචලර්ස් කරපු කෙනෙක්ට මෙහෙට ඔයාට කියන්නේ මාස්ටර්ස් වලට ටියුෂන් ෆීස් ගෙවන්න නැහැ. හැබැයි ඔයා අපාර්ට්මන්ට් එකක ඉන්නවා නම් ඒතකොට ඔයාලට ඉතින් ඒ දේවල් කවර් කරගන්න වෙනවා. හැබැයි CSC හම්බුනොත් ඒක ගොඩක් ලොකු වාසියක්. සහ ටියුෂන් ෆීස් ඔක්කොම ටික නොමිලේ. එහෙම වුණාම එතකොට ඔයාලට අමතර ටියුෂන් ෆීස් මොකුත් ගෙවන්න නැහැ. ඔයාගේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න චයිනීස් චයිනා ඉතින් චයිනීස් ඕනේ. ඔයා වර්ක් කරද්දී වුණත් මෙහෙ කියන්නේ මෙහෙ ජොබ් එකක් හම්බුනොත් ඔයා වර්ක් කරද්දී ඔයාලට චයිනීස් ඕනේ. මොකද මෙහෙ මිනිස්සු කියන්නේ චයිනීස් වලින් තමයි කතා කරන්නේ. ඉතින් චයිනීස් ඕනේ. සාමාන්‍ය ලැන්ග්වේජ් එක ටිකක් අමාරුයි. ඉතින් මහන්සි වෙන්න වෙනවා ගොඩක් ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් වල ලැන්ග්වේජ් අමාරු නම් ඒ දේවල් අමාරු නම් වෙති. සල්ලි තියනවා නම් ඉතින් ඉංග්‍රීසි රටක් තමයි පහසුම යන්නේ. මෙහෙ ඉංග්‍රීසි රටකට වැඩිය ඉතින් වියදම අඩුවෙන් ඔයාලට ඔයාගේ උපාධිය කරගන්න පුළුවන්. එහෙමයක් තියෙනවා. ඉතින් ඒක තමයි වාසි දේ. සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් මෙහෙ ලොකු වෙළඳ නගර කියලා තියෙන්නේ ෂැන්හයි තියෙනවා. එතකොට ෂැන්හයි, බේජිං, ගුවන්ජෝ ඒ වගේ නගර තියෙනවා ගොඩක්. චොන්ජින්. එතකොට සාමාන්‍ය මේ ෂැන්හයි වගේ ඔයා යුනිවර්සිටි ඇප්ලයි කරනවා නම් ඇත්තටම ජීවන වියදම ගොඩක් වැඩි. ඔයාට යුනිවර්සිටි එකේ හොස්ටල් හිටියේ නැත්තම්. මොකද ෂැන්හයි වල ගොඩක් වැඩි ඇත්තටම වියදම. එතකොට සාමාන්‍යයෙන් දුව මාසෙකට ඩොලර් යන්න පුළුවන් ලොකු ගාණක් යන්න පුළුවන්. ඔයාලට මාසික වියදම කවර් කරගන්න. පරිමිතින් ලොකු ගාණක් යනවා ඉතින්. සාමාන්‍ය මේ තියන්ජින් මේ ඉන්න අපි මේක මෙගා සිටි එකක් ඇත්තටම. අපි ඉන්නේ මේ තියන්ජින් වල සාමාන්‍යයෙන් ජීවන වියදම ටිකක් අඩුයි. හැබැයි ලොකු වෙළඳ නගරවල සාමාන්‍යයෙන් හොඳ වියදමක් යනවා. ඒ වගේ එකක ඉන්නවනම් යනවා. එතකොට චොන්චින් ඔය ගත්තොත් චොන්චින් කියලා සර්ච් කරලා බලන්න යුනිවර්සිටි ගොඩක් තියෙනවා. ඉතින් මේ පැතිවල ටිකක් වියදම අඩුයි. මේ තියන්ජින් ගොඩක් අඩු වියදම. හැබැයි බේජිං ගොඩක් වැඩි. බේජිං වල තමයි ෂින්නා වගේ පීකින් වගේ ටොප් රෑන්කින් යුනිවර්සිටි තියෙන්නේ ලෝකෙම පිළිගත්ත. ඉතින් ඒ වගේම වූහාන් සාමාන්‍යයෙන් කොරෝනා පටන් ගත්ත තැන කියලා වල දන්නවනේ. එතකොට වූහාන් වලින් වූහාන් වල ගොඩක් තියෙන වූහාන් යුනිවර්සිටි සාමාන්‍යයෙන් ගොඩක් තියෙන්නේ ඔය මෙඩිකල් පැත්තට තියෙන්නේ. එතකොට බයෝලොජි, බයෝ මෙඩිකල් ඉන්ජිනියරින් වගේ පැතිවලට තමයි ගොඩක්ම වූහාන් යුනිවර්සිටි ඒ වගේ යුනිවර්සිටි ගොඩක් මේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ෂින්නා වගේ තියෙන කම්පියුටර් සයන්ස් මම කරන කම්පියුටර් සයන්ස්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේ මේජර්ස් වල ඉන්ජිනියරින් වලට ගොඩක් ෂින්නා පීකින් වගේ යුනිවර්සිටි හොඳයි. එතකොට ෂැන්හයි ගත්තොත් ෂැන්හයි වල තියෙනවා ෂැන්හයි ජියාවතොන් යුනිවර්සිටි කියලා. සාමාන්‍යයෙන් මේ තියෙන ටික টොප් රෑන්කින් යුනිවර්සිටි. එතකොට ඒවත් ගොඩක් ඉන්ජිනියරින් වලට තමයි ප්‍රසිද්ධ. මොකද ඒ කරත් ඉතින් ලැන්ග්වේජ් එක තමයි ප්‍රධාන ප්‍රශ්නේ වෙන්නේ ඔයාලට. මොකද වර්ක් කරනවා නම් මේ කවදා හරි ඉතින් චයිනීස් ප්‍රශ්න එන නිසා ඉතින් පුළුවන් තරමක් මෙහෙ එන්න බලාපොරොත්තු වෙනවා නම් චයිනීස් කරගෙනම එන්න. මොකද මම උනත් මෙහෙ ඇවිල්ලා තමයි චයිනීස් කරන්න ගත්තේ. ඉතින් කරගන්න ටිකක් අර අමාරුයි. මොකද ලෙක්චර්ස් එක්කලා ඔයාලට ඔක්කොම එතකොට මේ තියෙද්දි ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් කලින් කරන් එනවා නම් හොඳයි. සාමාන්‍යයෙන් එතකොට මෙහෙ ඉංග්‍රීසි ඉගෙනවා දැන් ඉංග්‍රීසි විදිහට මෙනවා නම් ඉංග්‍රීසි කියන්නේ
මාස්ටර්ස් වලට අප්ලයි කරනවා නම් වාට එතකොට ලංකාවේ ඩිග්‍රියක් කරලා තියෙනවා නම් අපේ යුනිවර්සිටි වලින් එතකොට වාට CSC ගන්න තියෙන chance එක තවත් වැඩි. මොකද ලංකාවේ ඉඳන් එනවනේ. එතකොට එහෙම chance එකක් තියෙනවා. ඔයාගේ GP එක 3.5ට වඩා වැඩි නම් ගොඩක්ම හොඳයි. HSK එක කවර් කරන් තියෙනවා නම් ඊට සුදුසුකමක් වෙනවා. ඉතින් කොහොම හරි ඒ chance එක ගන්න බලන්න එන ළමයි ටික. ඉතින් ඔහොම තමයි තියෙන්නේ ගොඩක් විස්තර. ඒ වගේම මට කියන්න ඕනේ කියන්නේ ඔයා දැන් මේ එළියෙන් ඔයා ජීවන විදම කියන්නේ ආහාර එහෙම ගද්දී සාමාන්‍යව කඩෙන්ම කනවා නම් එළියේදී කන්නේ ගොඩක් වියදම් වැඩි. ඉතින් ඔයාගෙනම කන එක තමයි ගොඩක් හොඳ. ඒ වගේම යුනිවර්සිටි කැන්ටීන්ස් තියෙනවා. ඉතින් යුනිවර්සිටි කැන්ටීන්ස් වලින් ඔයාට ආහාර ගද්දී ඔයාට වියදම කවර් කරගන්න පුළුවන් ගොඩක්. එහෙම තියෙනවා. සාමාන්‍යයෙන් දැන් බේජිං වල යනවා කියන්නේ ගොඩක් ඉතින් ලොකු වියදමක් යනවා. අපිත් ළඟයි බේජිං වලට බේජිං තියන්ජින් එක ළඟ තියෙන්නේ. හැබැයි තියන්ජින් කියන්නේ මෙගා සිටි එකක්. ඉතින් මේ මෙගා සිටි එකේ වාසිය ඉතින් ඇත්තටම මේ අනෙක් දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව මේ අපි ඉන්නේ තියන්ජින් කියන්නේ සීජින් කියන දිස්ත්‍රික්ට් එකේ ඉන්නේ. ඉතින් ඒතකොට මෙහෙ ටිකක් වියදම අඩුයි. ඒ වාසියක් තියෙනවා. අඩුයි කිව්වත් ඉතින් අනේ මන්ද අඩුමත් නැහැ ඉතින්. ගානකට නෝමල යනවා. ඉතින් වට කියන්න තියෙන ඕවා තමයි විස්තර යුනිවර්සිටිස් වල. ඉතින් ඔය chances ගන්න ගොඩක්. ඒ වගේම HSK වලට කියන්නේ මාස්ටර්ස් වලට යනවා නම් ඔයාට HSK කරන්න ඕන නම් අවුරුද්දක් වගේ යුනිවර්සිටි එකට කතා කරලා ඔයාට ඒ කියන්නේ මුදලුත් දෙනවා. ඔයාට පුළුවන් අවුරුද්දක් වගේ ඒ කියන්නේ චයිනීස් භාෂා ලැන්ග්වේජ් එක කරගෙන ඔයාට ඩිග්‍රී ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ඔයාට ඉංග්‍රීසි ලැන්ග්වේජ් වලින් ඔයාට කරන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් ඉංග්ලිෂ් වලින්ම කියන්නේ ඉංග්ලිෂ් බේසික් කරගෙන තියෙන ඩිග්‍රී එකට මෙන්න චයිනීස් වලින්ම කරන්න නම් ඔයාට HSK 5 6 වගේ ඕනෙම. ඉතින් සරලම දේ normal ලෝක කොහොම හරි HSK අඩුම 4වත් හදාගෙන මේ ඇවිල්ලා ඉංග්ලිෂ් මීඩියම් වලින් කරන එක තමයි වාසිම දේ. ඉතින් හොඳම දේ. ඒ විදිහට තමයි මෙහෙ තියෙන්නේ. ඉතින් ඔයාගේ මාස්ටර්ස් එක බැචලර් එක තෝරගද්දි හොඳටම කල්පනා කරන්න. මොකද ඔයාගේ අනාගතයත් එක්ක තමයි මේ ගනුදෙනු කරන්නේ. ඉතින් හොඳටම බලලා තීරණය කරන්න. ඉතින් චයිනා ඇත්තටම ඉගෙන ගන්න එන්න ගොඩක්ම හොඳ රටක්. සේෆ්ටි එක තියෙනවා. ඒ වගේම හැමදේම හොඳයි ඉතින්. ඉතින් කොහොම හරි ශිෂ්‍යත්වයක් ඔයා හදාගත්තොත් ස්කෝලර්ෂිප් එක ඔයාට ගොඩක් වාසි. අම්මට තාත්තට එනේ කරදරයක් නොවේ. ඔයාට ඔයාගේ වැඩ කටයුතු ටික කරගන්න පුළුවන් chance එක තියෙනවා. ඔය විදිහට තමයි ඉතින් විස්තර තියෙන්නේ. ඒ වගේම මේ දවස්වල චීනයේ අලුත් අවුරුදු ස්ප්‍රින්ග් ෆෙස්ටිවල් යනවා. ඉතින් ඔයාලට තවත් මොනවා හරි වැඩිදුර දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මොකද තවත් කෙනෙක් මේක බලන්න පුළුවන්. ඒ ඔයාලා මේ ෂෙයා කරනෝනේ ලයික් කරන වලින් ලයික් කරද්දි ෂෙයා කරද්දි තමයි මට උනත් තවත් වීඩියෝ දාන්න හිතෙනවා. එතකොට සහ ඒ වගේම තවත් මේ වීඩියෝ කෙනෙක්ට ඇල්ගොරිතම් එකෙන් යවන්නේ එහෙම තමයි. ගොඩක් views likes වැඩි වෙද්දි ඉතින් මං හිතනවා ඔයාලගේ උදව් මට ලැබෙයි කියලා. ඉතින් තවත් විස්තර මොන හරි තියෙනවා නම් කතා කරන්න. මොනම හරි ප්‍රශ්නයක් තිබුත් කතා කරනවා. චීන ළමයෙක් නම් ඉන්නේ. අපිට පුළුවන්කමක් තියෙනවා නම් අපි ඕන උදව්වක් කරනවා. ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ. හොඳට හොයලා බලලා ඇප්ලයි කරන්න හොඳ යුනිවර්සිටිස් වලට. මේ ඇත්තටම ඇවිල්ලා කියන්නේ හොඳට ඔයාගේ වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේ කැමැත්ත. කියන්නේ මෙහෙ ඉගෙනගෙන ඔයාලට පුළුවන් එක්කෝ කියන්නේ මේ චයිනීස් ලැන්ග්වේජ් එක ගොඩක් අමාරු කියලා හાર્ඩ් වගේ හිතනවා නම් يعني මේ කම්පැනිස් එක්ක වැඩ කරන්න ඔයාලට පුළුවන්. ඉතින් වෙන ඉංග්‍රීසි රටකට ගිහිල්ලා ඔයාගේ ඉතුරු වැඩ කටයුතු ටික කරගන්න. මේ කොහොම හරි ඉගෙන ගන්න. මේ ගොඩක් හොඳ රටක්. ඉතින් ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. ගොඩක් කට්ටිය අහපු ප්‍රශ්න වලට උත්තර. එතකොට මෙහි තියෙන සාමාන්‍ය මෙහි කියන්නේ යුනිවර්සිටිස් වල සාමාන්‍ය ස්කූල්ස් කියලා තියෙන සාමාන්‍ය ඩිපාර්ට්මන්ට්. ඒ කියන්නේ අපේ නම් කම්පියුටර් සයන්ස් ස්කූල් එහෙම AI ස්කූල්. එතකොට සාමාන්‍ය ෆිසික්ස් නම් ෆිසිකල් සයන්ස් ස්කූල්. ඔය විදිහට තමයි සාමාන්‍ය මෙහි යුනිවර්සිටි වල ස්කූල් විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් මෙහි අපේ HSK වගේම මෙහි චයිනීස් ස්ටුඩන්ට්ස් ලට මේ ඉංග්ලිෂ් එක්සෑම් එකක් තියෙනවා මේ යුනිවර්සිටිස් වලට ඇතුළත් වෙන්න. ඉතින් අපිට චයිනීස් සමහර වගේ අයට ඉංග්‍රීසි අමාරුයි ගොඩක්. ඉතින් ඔහොම තමයි දේවල් වෙන්නේ. එතන ඒ කියන්නේ මේ
මේ ප්‍රොෆෙසර්ස්ලා ටීචර්ස්ලා සාමාන්‍ය යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ඇරුණාම ඉංග්ලිෂ් ඇහෙන ගොඩක් මාඩුයි සාමාන්‍යයෙන් මේ පරිසරේ. ඉතින් ඒ නිසා ඒ චයිනීස් අතරම ටිකක් අමාරුයි මොකද කටපාඩම් කරන්න තියෙනවා ඉතින්. කොහොමද try කරන්න මෙමරි එක තමයි ඔයාලට වැඩි කරගන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් අඩුම HSK3 හරි HSK4 හරි ඔයාගේ කරගත්තොත් කොහොම හරි ගොඩ දාගත්තොත් ඉතින් ඔයාලට මේ පහසු වගේ වැඩ කටයුතු ටික කරගන්න. ඉතින් ඉස්සරහට අලුත් vlog ටිකක් අරගෙන එන්න. අපේ මේ නිවාඩු කාලේ වැකේෂන් එක වින්ටර් වැකේෂන් එක කියන්නේ මේ හරිම සීතල එළිය රින ගණන් වලට යනවා. ඉතින් ඉස්සරහට තවත් අලුත් ලස්සන vlogs ටිකක් අරගෙන එන්න. ඉතින් අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් සමු ගන්න ඔබ සැමට ජය වේවා.